හෙලෝ යාළුවනේ, අද අපි වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙන්නේ බැජෙල් කියන මේ කීබෝඩ් එක තමයි අන්බොක්ස් කරන්න යන්නේ. මේක මම ඩරැක්ස් එකෙන් ගත්තේ. චුට්ටක් තැල්ල තමයි තියෙන්නේ. මේ මගේ මේකේ වයිට් කලර් එක තමයි තියෙන කීබෝඩ් එකේ. ඒක තමයි මෙතන පෙන්වන්නේ. ඉස්සරහින්ම බැජෙල් K35. මේක තමයි මේ කීබෝඩ් එකේ වර්ගය. හරිද? ඉතින් මේ කීබෝඩ් එක වර්ග දෙකකින් එනවා. ඒ කියන්නේ සුදු එකයි කළු එකයි බ්ලැක් ඇන්ඩ් වයිට් දෙකක් එනවා. මේ ගත්තොත් ඉතින් මේ ගේමින් කීබෝඩ් එකක්. ඉතින් සාමාන්‍ය කීබෝඩ් එකක් නෙමෙයි. ගේම් ගහන කට්ටියට ඕනි තරම් ගේම් ගහන කට්ටියට ගේමින් කීබෝඩ් එකක් තමයි මේක. ඉතින් මේක ඔයගොල්ලෝ පාවිච්චි කරලා බලන්න ගේම් එහෙම ගන්න. ඇත්තටම මට ෆීලිං වුණා. දෙයක් තමයි ගේම් එහෙම ගන්න පුළුවන්. මම වයිට් කලර් එක ගත්තේ. මේ වයිට් කලර් එක නිකන් ප්‍රීමියම් ලුක් එකක් එනවා බ්ලැක් එකට වඩා. සාමාන්‍ය බ්ලැක් එක දැම්මහම මේ වැඩි ලයිට් එක ඒක සුපිරි. ඉතින් මේ මම ගත්තේ වයිට් කලර් එක. ඉතින් මේක ගන්න පුළුවන් වැඩි ගාණක් වෙන්නේ නැහැ. හරි ඉතින් මෙන්න මේ විදිහේ මම මේක අන්බොක්ස් කරගත්තා. පැක්කින් එළියට ගත්තා. ඉතින් මෙන්න මේ thank you for your order කිය කාඩ් එකක් තියෙනවා. මේක මම අයින් කරලා දානවා. ඉතින් මෙන්න මේ විදිහේ තමයි අපේ කීබෝඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන බැජල් කියලා ගහලා තියෙනවා ඒගොල්ලෝගේ මාක් එක. ඉතින් මේක full RGB කීබෝඩ් එකක්. ඉතින් මේකේ ඔක්කොමගේම RGB ලයිට්ස් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක වැඩි සවුන්ඩ් එකක් එන්නේ නැහැ. සාමාන්‍ය පොඩි සවුන්ඩ් එකක් එනවා. ඉතින් මේක ටච් කරද්දි ඉතින් කීබෝඩ් එක ටච් කරන සද්ද තමයි එන්නේ. මේක තමයි ඒක USB පින් එක. ඉතින් මේක ඔයගොල්ලෝගේ PC එකට හරි ලැප් එකට හරි ඩෙස්ක්ටොප් එකට හරි ලැප් එකට හරි මොකකට හරි ගහගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහා තියෙනවා මේ මෙන්න මේ විදිය දිගරින් පොඩි කෑලි දෙයක් වගේ එකක්. එන්නේ කෑලි දෙක උඩ එකපාරට ඒ කෑලි දෙක මෙහෙම දිග අරගන්න. එතකොට කීබෝඩ් එක ගන්නට ඉස්සෙනවා. ගේම් ගහන්න වගේ සුපිරි. ඉතින් මෙන්න මේ විදිහ තමයි බැජල් කීබෝඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඇත්තටම සුපිරි. මම මේක ප්ලග් කරන් පෙන්නන්නම්. දැක්ක නේද මේක මගේ රූම් එකටම ප්‍රීමියම් ලුක් එකක් ගෙනාවා. ඉතින් බලන්න ඔයගොල්ලෝ ලස්සනට ප්‍රීමියම් ලුක් එකක් ගෙනා මේකෙන්. හොඳට කීබෝඩ් එක ටයිප් වෙනවා සහ ලස්සන කියන්නේ ගේම් ඔයගොල්ලෝ ගේමින් සෙටප් එකක් එහෙම හදගෙන ඉන්න මේ කීබෝඩ් එක වැදගත් කියලා හිතනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ කීබෝඩ් එක එකපාරටම ප්ලග් කරාම ලයිට් ඔන් වෙන්නේ නැහැ. ඉතින් මේ කීබෝඩ් එකේ ඔයගොල්ලෝට මට මතක් කරන්න බැරුණා. මෙතන තියෙනවා මේ පොඩි සන් එකක් වගේ ඉරක් වගේ මාක් එකක්. ඒ බටන් එක උඩ ඒ බෝඩ් පස්සේ තමයි ලයිට් ඔන් වෙන්නේ. ඉතින් ලයිට් ඔන් කරාට පස්සේ මෙන්න මේ විදිහේ ප්‍රීමියම් ලුක් එකක් ඔයගොල්ලෝගේ රූම් එකට ගන්න පුළුවන්. ඉතින් මේ කීබෝඩ් එක වගකීමෙන් කියන්නේ ගන්න පුළුවන් සුපිරි කීබෝඩ් එකක් කා නඩුවට. ඉතින් යාළුවනේ අදට ගෙන් එන සුබ දවසක් හැමෝටම.